ලොකු තර්කයක් තියෙනවා. ඒ තර්කය තමයි විධායක ජනාධිපති, අගමැති, කැබිනට් එක, മന്ത്രി මණ්ඩලය අපේ රටේ ජනතාව ඉතිහාසයේ නොවූ විරු ආණ්ඩුවක් ගොඩනැගුවා. ඒ ගොඩනගපු ආණ්ඩුව ඒ සියලු බලතල පාවිච්චි කරලා අපේ රටේ හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, කොමිස් කුට්ටි ගිලින එක නතර කරලා තිනවා. ඒක නරකද? විධායක බලයෙන් කරලා තියෙන හොරකම නතර කරන එක, වංචාව නතර කරන එක, නාස්තිය නතර කරන එක. එතකොට අද අපේ රටේ හොරකම, දූෂණය, වංචාව දේශපාලන අධිකාරිය තුල වෙන්නේ නැහැ. දේශපාලන අධිකාරිය තුල අපේ රටේ හොරකම, වංචාව, නාස්තිය වෙන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු ජාතික ජනබලවේගයට ඡන්දෙ දෙන්නේ මොකටද? මේ දූෂිත හොර නඩය එලවන්න. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය එලවන්න. ඉතින් මේ සියලු බලය රටේ ජනතාව වෙනුවෙන් අපි යොදවමින් ඉන්නවා. ඒක තමයි ප්‍රධාන කාරණා. පළාත් පාලන ආයතන. ඒකේ බලය අවශ්‍යමයි. ගමේ බලය අවශ්‍යමයි. මොකද අපේ රටේ පළාත් පාලන ආයතන යනු කියන්නේ හොර ගුබ්බෑයක්. මිනිසුන්ට කිසිදු වැඩක් පගාවක් නොදී කරගන්න බෑ. කිසිම වැඩක් කරගන්න පගාවක් නොදී කරන්න බෑ. ඒ නිසා එක පැත්තකින් මේ පළාත් පාලන ආයතන අරාජිකවල සිසු දේවල් කරන තැන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සංස්කෘතිය වෙනස් කරන්න ඕන. නගර සභාවට මුදල් එන්නේ රටේ ජනතාවක ගෙවන බදු මුදල්ම තමයි. වරිපනම් බදු විදිහට විවිධ සේවාවන් ලබා ගැනීමට ඒමේදී මුද්දර ගාස්තු විදිහට මේවා තමයි නගර සභාවේ ආදායම්. අද ඒ ආදායම් අවභාවිත වෙනවා. රටේ ජනතාවගේ මුදල් අවභාවිත වෙන ආයතන පළාත් පාලන ආයතන. ඒ නිසා මේ ගමේ බලය උඩ හැදුවා වගේම ගමේ බලය මෙතෙක් මේ ආයතන පාලනය කරපු හොර නඩය එලවලා දාලා ඇත්තටම ජනතාවාදී ආණ්ඩුවක නියෝජිතයන්ට, ජාතික ජනබලවේගයේ නියෝජිතයන්ට මේ බලය ලබලා දෙන්න ඕන. මොකද මේ මැතිවරණේ අනිවාර්යයෙන්ම අපි දිනනවා තමයි. අපේ රටේ මිනිසු තෙදී පැහැදී ඉන්නවා. මේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ඡන්දය දීලා නැවත වටයකින් අපේ රටේ හොරු සහිත, නාස්තිකාර වියදම් සහිත මේ තක්කඩි දේශපාලන සංස්කෘතියට පළාත් පාලන ආයතන තුලත් තිතක් තියන්න. මිනිස්සු තෙදී පැහැදී එනිසා අපි දක්ෂ හොඳ විවිධ වෘත්තීන් වල නියැලෙන කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙන හොඳ පළපුරුදු තියෙන. ඒ නිසා මේ මැතිවරණය අපට සහතිකයි. අපි දිනනවා